හෙලෝ යාලුවෙන් ඉතින් කොහොමද ඔන්න දෙවැනි බ්ලොග් එකගෙමුත් ඇරගෙනවා ඉතින් පලවෙනි ලෝග් එක මොනවාහරි වැරදි තියෙනවා ඉතින් සෞන්් බලහෙම පොඩිවැරි වැරතියෙන එකම කැමරාව හෙල්ලෙනවා ඉතින් ඒවගේ වැරදි තියෙනවන පොඩ සමාවෙන්න කියෙන මොකද බ්ලොග්ටි ඉස්සරට කරගෙන අද්දි ඒටික හරියයි ඉතින් අද අපිට කරන්න තියෙන වැඩටිකක් ඉතින් අද උදයෙන් මට තියෙනවා කලයිල් නැටික්කට පොඩි ඩොකිමෙන්ට් වගේයක් ක්‍රියට් කළ දෙන්න ඊට අමතරව අද දවස් තියෙනවා අප මේන් චැනල්ලකට වීඩියෝ එකක් ක්‍රියට් කරන්න ඉතින් ඊට අමතර පොඩිපොඩි වැට්ටිගත්තින ඉතිවාල් පුළුව මාතක එකතු වෙලා ඉන්න චැනලකින් මේ වීඩියෝ ඉවරණකම් බලන්න කෙනවා ඉතින් එකතු වෙලා ඉන්න අපි බලමු මොනවාද අද දවසේ අපි කරන්න කියලා ඉති අලුවනේ අද තියෙන ජොගිමට් කියනේ ලෙට ටික කදන්න ලෙට හතරක් ක්‍රේට් කරන්න ඕන වර්ඩ් එක ඉතින් මේටික සිංහලෙන් තමයි කරන්න නොකර සිංහල කම්පනියක් ලංකායි කම්පනීට තමයි මේටික දෙන්න ඕනි ඉතින් ඩොකිමට් පැටික අද ඩොකිමටියක් කියන් ලෙට ටිකක් තමයි ක්‍රියේට් කරන්න තියෙන මේ ටයිප් කරන්න තියන්නේ ඉතින් මේටික ටයිප් කරන එක තමයි අද මුලින්ම කරන්න ඕනි මොකද මේටික මම හවස්වෙදි දෙන්න ඕනි ඊට පස්සේ දවල්ට තියෙනවා වීඩියෝ එක ඩිට් කරන්න සහ වීඩියෝ රෙකෝඩ් කරන්න ඉතින් අපි බලමු කොහොමද මේටික් කරන්න කියලා ඉතින් දිගටම වීඩියෝ එක අවසානකම් බලන්න කියෙන එන අපියන් අපේ වැඩටික කොහොමද කරන්න කියලා බලන්න හරි අලුවනේ ඉතින් අද දෙන මෝටිවේෂන් එක තමයි ඔයාල මොනම හරි දෙයක් කරන්න තියෙනවන්න ඒ දේ ගැන කලින් ප්ලෑන් එකක් තියාගන්න ඒ ඇන්න ඔයා හිතන්න හෙට ඔයාට වැඩක් තියෙනවනම් ඉගැන් එක වැඩක්නේ වාට වැඩ ගොඩක් තියෙනවනම් ඒ වැඩ ඔක්කොම ඔයා මුලින්ම ලියාගන්න ඒ ලියාගෙන ඔයා කරන වැඩේ ටික් එක දාන්න මේ වැඩෙන් ඔයාට ඔයාගේ වැඩ ටික පහසු කරගන්න පුළුවන් වෙන වගේම එක වැඩක්වත් මිස් නොකර ඔයාට පුළුවන් ඔයාගේ වැඩටික් කරන්න මේක ඔයාට වැදගත් වෙන්නේ අද හෙට නෙමේ ඔයාට ඉස්සරහට මේටික ගොඩක් අදුගත්වෙන මොකද ඔයා ඒකට පුරුදුනාම ඔයාට පුළුවන් ඔයාගේ වැඩටික ගාන්ට ටයිම් මැනේජ් කරගන ඔයාට එක කරගෙන යන්න ඉතින් අද දෙන මෝටිවේෂන් එක තමයි ඒක කවදාකවත් ඔයාගේ වැඩේ අද තියෙන වැඩේ හෙට කල් දාන්න එපා ඒක ඔයාට අනිවාරෙන් කරගන්න නම් ඔයා අරවිදියට ලියාගන්න ඉතින් පොඩි වැස්සකුත්තාව වැස්සකුත් අපලාව පායපවෙලා මම පොඩ්ඩක් ලියටාව ඉතින් ඔයාට මම පෙන්න්නම් අපේ ගෙදර තියෙන දෙයක් ගැන ඉතින් මේ පළතුරක් ඔයාලාගේ ගලත් ඇති කියම හිතෙනවා මම එක සිලිමලු දාල් තින්නේ ඉතින් මම පෙන්න්නනවාට මොනාද කියලා තියාලට මම හිතන වාරගවල්ලත් මේවා ඇති කියලා මේ තම පේර මේවට කියන නමුනම්මට මතකනෑ මේ පේර මෙන්න මේ විදියට මේවා සීමල් දා තියෙන කුරුල්ලෝ කයි කියලා කුරුල්ල සත්තු මේ වගේ කනවා ඉති ඒක නිසා තමයි මේ සිනිමලු දාල් තියෙන්නේ ඉතින් මංආය මේ ගෙදියට කොහොමද වගේ මොකද කලා තාව පේරවිදි දෙකක්ට අකන තියෙනවා ඒටිකට දාන්න ඕනි මේ තම අප තේවත්ත පේරගට්ටිකත් තියෙනවාට පේන ඇති මේටිකට සිනිමල්ටික දාන්න ඕනි ති අපි දාම් සිනිමල්ටික යාලුනේ මේ තමයි මේ ගහේ තිබ්බ එක ගෙඩියක් තින් මේ මසිනිමල්ටිකත් දැම්මතව මේ ගහ තිබ එක ගෙඩියත් තමයි මේ අපි කඩ්ඩ බලු මේක තමයි එක බලු මේ කපලා කෝමදි කියලා ඉතියාලුව මේ තමයි පේරකෑල් දෙක දෙකට කැප්පුවේ අවුලක් නෑ හොඳර තියෙන ඉතින් කන්න පුළුව මේ තමයි පේරගේ අර පේරගහේ බේරකෑල් දෙක ඉතින් අපි මේක කාලා ආය වැඩ පටන්ගම තිවාට කලින් ලොග්ගේ මම කිව්ව වගේම මම YouTube පාට්න ප්‍රෝග්‍රෑම් එකට මම ඇප්ලයි කරා මම sl.com වීඩියෝ ටික බල්ල තමයි ඒ වීඩියෝ බල තම මෙන්න මේ විදිට ඇප්ලයි කර තිවාට පුළුවන් ඒව බලන්න ඉට පස්ස පුළුවන් ඔයාට ඔයාගේ YouTube එකට ඇප්ලයි කරන්න ඉතින් වගේ අර මම ඒ කියපු එකන් ඒ බ්ලොග්ගේ දැම ටික් කියපු ඒටික සම්පූර්ණුනා ඊට පස් ඉතින් යාලුනි මම ඊයේ තම මේක අප්ඩේට් කර එකන මේකට අප්ලයි කරේ ඉතින් මේක අපිට එච්චර දෙයක් තිබුණෑ ඉතින් මේක එන්න සාමාන්‍ය මෙයාලා කියපු විදිහට මෙ මේ ඇක්සෙන් එක එයාලා බලන්න සාමාන්‍යින්
මාසයක් නැත්තම් සති දෙකක් විතර ගන්නවා ඔයාලා. නමුත් ඊයේ මම දැම්මේ මම අද උදේ බලද්දි මේක සක්සස් වෙලා තියෙනවා. ඇඩ්සෙන් එකට අපේ YouTube එක ලින්ක් කරලා තියෙනවා. ඉතින් දැන් මම ඉන්නේ තුන්වෙනි රිවිව් එකේ. ඉතින් මේකදී යාලා YouTube එක සම්පූර්ණයෙන් රිවිව් කරනවා. ඉතින් මේක ඉන් ප්‍රෝග්‍රස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති තුන්වෙනි ස්ටෙප් එකේ තමයි මම ඉන්නේ. මෙතෙන් යාලා කියනවා මේක සම්පූර්ණයෙන් බලලා අපිට ඊමේල් එකක් දාන්නම් කියලා. ඉතින් අපි බලමු තුන්වෙනි ස්ටෙප් එකත් හරි ගියාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මට ඔයාලට පෙන්වන්න ඕනි උනේ මේකෙදි මෙන්න මේක සාමාන්‍ය සති දෙකක් සතියක් විතර වෙනවා කිව්වා. නමුත් එක දවසින් ආවා. ඉතින් හරියට අර ඒ ටික ෆිල් කරා නම් එයාලා හරියටම ඒක ඉක්මනට අපිට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් excel.com එකෙන් ගොඩක් YouTube එක සම්බන්ධව ඔයාලට වීඩියෝ තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට YouTube channel එකක් කරනවා ඔයාලට ඒකට අදහස් ගන්න excel.com YouTube channel එක හොඳ YouTube channel එකක්. හරි යාළුවනේ ඉතින් අද vlog එක මෙච්චරයි. මොකද මම හිතුවා මම මුලින් වීඩියෝ එක මුලින්ම කිව්වා මම අද වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න තියෙනවා කියලා. ඉතින් අද වීඩියෝ එක රෙකෝඩ් කරන එක මම ඊළඟ vlog එකකින් ගේන්න. මොකද වීඩියෝ එක දික් කරන්න හොඳ නැහැ. මේ වීඩියෝ එක දික් වෙයි කියලා හිතනවා මම. ඒක නිසා වීඩියෝ එකක් හදන එක මම මේ channel එකට වීඩියෝ රෙකෝඩ් කරන එක ඊළඟ වීඩියෝ එකකින් අරන් එනකම් අදට මම යනවා. ඉතින් බ්ලොග් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනා channel එක subscribe කරලා එහෙනම් ඉතින් අදට අපි යනවා. bye.